ඉතින් අපිට ටික කාලයකට පහන් ටෙක්නික් YouTube channel එක නවත්තන්න සිද්ධ වුණා. ඉතින් අපේ channel එක නවත්තන්න සිද්ධ වුණේ මොකද සහ channel එක නැවැත්තුවේ ඇයි කියලා අපි වීඩියෝ එකේ ඉස්සරහට ගිහිල්ලා කතා කරලා බලමු. සුබ දවසක් කියලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා පහන් ටෙක් සෝ YouTube channel එකට. ඉතින් ඔයාලා මේක තුල ඉන්නේ පහන් ටෙක් සෝ YouTube channel එකත් එක්ක. ඉතින් channel එක මට නවත්තන්න ප්‍රධානම හේතුව වෙලා තිබ්බ මට exam තිබ්බා. ඉතින් මේ වෙද්දි exam උත් ඉවරයි. ඉතින් channel එක මේ වෙද්දි අපිට continue කරගෙන යන්න පුළුවන් වෙයි. අන්න ඒ නිසා channel එක දිගටම මම කරගෙන බලාපොරොත්තු වෙනවා. ඉස්සෙල්ලාම ස්තුති කරන්න ඕනේ. මම මෙන්න මේ වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාවෙ වෙද්දි අපේ channel එකත් එක්ක 400ක් වගේ පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඉතින් channel එක මම නවත්තද්දි හිටියේ subscribersලා 100කට ආසන්න පිරිසක්. ඔක්කොම ස්තුති කරන්න ඕනේ. තවත් කාරණාවක් කියන්න ඕනේ. අපේ channel එකේ name එක rename කරන්න සිද්ධ වුණා. මොකද කිව්වොත් එහෙම පහන් ටෙක්නික් කියන නම search කරලා පස්සේ search result එකේ පෙන්වන්න නැති සිද්ධිය නිසා ඉතින් channel එක rename කරා පහන් ටෙක් සෝ කියන නම විදිහට. හරි ඉතින් ඔය ටික තමයි මට update එකක් දෙන්න කියලා හිතුණු වීඩියෝ එක කරා. ඉතින් channel එක තවම subscribe කරලා නැත්නම් පහන් ටෙක් සෝ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. channel එක subscribe කරලා එකතු වුණොත් එහෙම ටෙක් සම්බන්ධ ලොකු දැනුමක් ගන්න පුළුවන් අපේ channel එකේ. ඉතින් තවත් ඉස්සරහට සුපිරි videos එන්න තියෙනවා. channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. ඒ වගේම bell icon එක all දාලා තිබ්බොත් තමයි අපි දාපු වීඩියෝ එකක් ඉස්සරහට notification එක හරහා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ තවත් brand new video එකකින් හමු වෙමු පහන් ටෙක් සෝ YouTube channel එකේ.